රාජ්‍ය සේවයේ ඔබ දැනගත යුතු බලධාරීන් තිදෙනෙක් ඉන්නවා. ඒ තමයි පත්කිරීමේ බලධාරියා, විනය බලධාරියා හා පරිපාලන බලධාරියා. කවුද මේ පත්කිරීමේ බලධාරියා කියන්නේ? කවුද මේ විනය බලධාරියා කියන්නේ? සහ පරිපාලන බලධාරියාගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන අපි ටිකක් විමසලා බලමු. පත්කිරීමේ බලධාරියා හා විනය බලධාරියා කියන බලධාරීන් දෙදෙනා තීරණය වන්නේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගන්න පුළුවන් තීරණ මත පදනම්ව. මොනවද මේ තීරණ? රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පස්වැදෑරුම් තීරණ ගන්නවා කියලා කිව්වොත් වඩාත් නිවැරදියි. පත් කිරීම, උසස් කිරීම, ස්ථානමාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම. මොනවද මේ තීරණ පහ? පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම. මෙන්න මේ තීන්දුව තීරණ පහ ගත්තට පස්සේ මේ තීන්දුව තීරණ පහ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් බලධාරියාට අපි කියන්න පුළුවන් පත්කිරීමේ බලධාරියා හා විනය බලධාරියා කියලා. ඒ මොකද්ද මම ඒ කිව්වේ? මේ තීරණ පහම ක්‍රියාත්මක කරන්නේ එක බලධාරියෙක් නම් අන්න ඒ සේවය හෝ නිලධාරී කාණ්ඩය සම්බන්ධයෙන් පත්කිරීමේ බලධාරියා හා විනය බලධාරියා වෙන්නේ ඒ තීන්දුව තීරණයේ බලතල සහිත පාර්ශවය. එතකොට මේ තීන්දුව තීරණ පහෙන් පත්කිරීම හා උසස් කිරීම සම්බන්ධයෙන් වගේම මාරු කිරීම සම්බන්ධයෙන් මොනවද? පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම සම්බන්ධයෙන් බලතල පැවරිලා තියෙන බලධාරියාට අපිට පත් කිරීමේ බලධාරියා කියන්න පුළුවන්. විනය පාලනය හා සේවයෙන් පහ කිරීම වෙනත් බලධාරියෙකුට තියෙනවා නම් අන්නේ බලධාරියාට විනය බලධාරියා කියන්න පුළුවන්. දැන් කාටද අපි පත් කිරීමේ බලධාරියා කියන්නේ? රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම සම්බන්ධයෙන් බලතල තියෙන බලධාරියාට අපි කියනවා පත් කිරීමේ බලධාරියා කියලා. විනය පාලනය හා සේවයෙන් පහ කිරීම බලතල සහිත පාර්ශවයට අපි කියනවා විනය බලධාරියා කියලා. ඇතැම් වෙලාවට මේ විනය බලධාරියා හා පත් කිරීමේ බලධාරියා දෙදෙනාම එක්කෙනෙක් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි ඒකාබද්ධ සේවය ගත්තට පස්සේ ඒකාබද්ධ සේවයේ පත් කිරීමේ බලධාරියා හා විනය බලධාරියා වෙන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. ශ්‍රී ලංකා පරිපාලන සේවය ගත්තාම පත් කිරීමේ බලධාරියා හා විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. හැබැයි පත් කිරීමේ බලධාරියා පත් වශයෙන් කටයුතු කරද්දී නැත්නම් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඒ බලධාරියා පත් කිරීමේ බලධාරියාගේ භූමිකාවත් විනය පාලනය හා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් කටයුතු කරද්දී විනය බලධාරියාගේ භූමිකාවත් කරනවා. දැන් ඔබට පත් කිරීමේ බලධාරියා හා විනය බලධාරියා පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි බලමු පරිපාලන බලධාරියා කියන්නේ කවුද කියලා. පරිපාලන බලධාරියා කියන්නේ නිලධාරියා සම්බන්ධයෙන් පරිපාලනමය කටයුතු කරන බලධාරියා. මේ පරිපාලන බලධාරියා නිලධාරියා ස්ථාන මාරුවක් ගියපු ගමන් පරිපාලන බලධාරියා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නිලධාරියෙක් ස්ථාන මාරු වුණා කියලා රජයේ සේවයේ අදාළ තනතුරේ රැඳිලා ඉන්නකන් නිලධාරියාගේ පත් කිරීමේ බලධාරියාවත් විනය බලධාරියාවත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් නිලධාරියෙක් සේවයට වාර්තා කරන බලධාරියා ඒ නිලධාරියාගේ සාමාන්‍ය පෞද්ගලික ලිපිගොනුව දෙපාර්තමේන්තු පෞද්ගලික ලිපිගොනුව නඩත්තු කරමින් ඒ නිලධාරියාගේ පරිපාලනමය කටයුතු පැවරිලා තියෙන බලධාරියා පරිපාලන බලධාරියා කියලා කියනවා. එහෙනම් ඒ පරිපාලන බලධාරියා ඒ නිලධාරියට අදාළ පෞද්ගලික ලිපිගොනුව නඩත්තු කරමින් නිලධාරියාගේ පරිපාලන කටයුතු මෙහෙවන බලධාරියට අපි කියනවා පරිපාලන බලධාරියා කියලා. උදාහරණයක් අරගෙන බැලුවොත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත් කිරීමේ බලධාරියා හා විනය බලධාරියා වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව. නමුත් රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා පරිපාලන බලධාරියා විදිහට කටයුතු කරනවා. එහෙනම් ඔබ දැන් දන්නවා පත් කිරීමේ බලධාරියා, විනය බලධාරියා හා පරිපාලන බලධාරියා. පත් කිරීමේ බලධාරියා, විනය බලධාරියා බලතල පහක් මත තීරණය වෙනවා. පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය හා සේවයෙන් පහ කිරීම කියන බලතල පහ මත පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම කියන බලතල සහිත පාර්ශවයට අපි කියනවා පත් කිරීමේ බලධාරියා කියලා. විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලතල සහිත පාර්ශවයට අපි කියනවා විනය බලධාරියා කියලා. රජයේ නිලධාරියෙක්ගේ පරිපාලන කටයුතු පැවරිලා තියෙන බලධාරියා පරිපාලන බලධාරියා.